මේ සොරවුව දිගින් මීටර් 115ක් අද වෙනකොට ශේෂව පවතිනවා. මේ ස්ථානයේ ඒ සොරවුව පැරණි සොරවුව නිර්මාණය කිරීම සඳහා යොදාගත් විශාල ගල් කුට්ටි තමයි මේ තැනින් තැන අපට දකින්නට ලැබෙන්නේ. මේවා වෙන් කරගත්ත ආකාරයත් මේ ස්ථානයට රැගෙන ආපු ආකාරයත් ඒ වගේම මේ පැරණි සොරවුව නිර්මාණය කරපු ආකාරයත් ඊටාම හෙළයන්ගේ පුදුම සහගත ඓතිහාසික ක්‍රියා හැටියට අපි දක්වනවා. පැත්තකින් කෙටි දියරැල්ලක්සේ පෙනෙන මේ විශාල ගල්පූරු පිහිටි ගලින් වෙන්කරගත් ආකාරයයි දකින්නට ලැබෙන්නේ. මෙහි පාදමටත් ගල්පූරු අතුරා තිබූ බවට යම් අදහසක් ගත හැකි රූපරාමු පෙළක්නේ. මේ රඹකැන් ඔය ජලාශයේ වේල්ලයි. මේ රඹකැන් ඔය ජලාශයයි. මෙහි රඹකැන් ඔය පෝරු ලිපියක් දකින්නට ලැබේ. 12 වන හා 13 වන සියවසට එය අයිති වේ. මධ්‍යකාලීන සිංහල අක්ෂරවලින් එය ලියා දක්වා තිබේ. එහි අන්තර්ගතය වන්නේ ගල්වැට ප්‍රදේශයේ වාසය කරන නන්නා කනත්තකරන් වහන්සේ මේ සිදු කරගත්තා වූ පින්බලයෙන් බුදු වේවා යන්නයි. ඓතිහාසික වශයෙන් ලංකාවේ දිග්ගම හා විශාලතම සොරව් ඇල මෙය බව පිළිගැනේ. ටොන් ගණනාවක් බර ගල් කුට්ටි එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා යම් කටාරුමක් අපිට හැම ගල් කුට්ටියකම දැක ගන්න පුළුවන්. තියෙන්නේ විශාල ගල් කුට්ටි දෙකක් එකිනෙකට සම්බන්ධ වෙන මේ කටාරම නැත්. මේ තමයි පැරණි රඹකැන් ඔය ජලාශයේ පැරණි සොරවුව. ඇලමාර්ග දෙකක් හැටියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.